සුබෝදෑසනක් සුභාෂ. සුබෝදෑසනක් සතුස්කා. ඉතින් අද දවසෙත් අලුත් සතියක ආරම්භයකුත් එක්කම අලුත් දිනක් වැඩසටහන අපි මේ විදිහට ආරම්භ කරනවා. අද ජූනි 22 වන සඳුදා දවස. තරුණ ප්‍රජාව මානසිකව ශාරීරිකව වගේම ආධ්‍යාත්මිකව වර්ධනය කිරීමට පුද්ගලයන් විසිට නිර්මාණාත්මකව වර්ධනය කිරීමට අරමුණු පෙරදරිව ලෝක ව්‍යාප්ත ව්‍යාපාරයක් වෙනවා. ක්‍රියාත්මක වෙන ලෝක ව්‍යාප්ත ව්‍යාපෘතියක් වෙනවා ලෝක බාලදක්ෂ ව්‍යාපාරය. ඉතින් ලෝක බාලදක්ෂ ව්‍යාපාරය 1907 වර්ෂයේදී ලුතිනන්ට් ජෙනරල් රොබර්ට් බෙඩන් පවල් මහත්මයා විසින් ආරම්භ කරලා 1912 වෙනකොට ශ්‍රී ලංකාවටත් පැමිණෙනවා. ඉතින් මේ බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳව තමයි අපි අද අලුත් දිනක් වැඩසටහනින් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම තරුණ ප්‍රජාවට මේ මගින් කෙරෙන මෙහෙවර අතිමහත් මෙහෙවර පිළිබඳව අපි අද දවසේ කතා බහ කරනවා. ඉතින් ඒ සඳහා අපිත් සමග සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා. ඔබතුමාව ගෞරවයෙන් පිළිගන්නවා වැඩසටහනට. ආයිබෝන්. මනෝජ් මහත්මයා අපිට සාකච්ඡාවට පිවිසුමක් විදිහට මුලින්ම අපි කතා බහ කරමු මේ බාලදක්ෂ ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබඳව. ඔව් ඉස්සරහ අපි ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනියට අපිට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම බාලදක්ෂ ව්‍යාපාරයේ ලෝකයේ තුල ආරම්භ වෙන්නේ මුලින්ම පිරිමි දරුවෝ සඳහා. පිරිනමන සඳහා තමයි මුලින්ම ආරම්භ වෙන්නේ බෝයිස් ස්කවුට් කියලා. නමුත් ඒක දැන් වෙනකොට ලෝකේ පුරාම ප්‍රචලිත වෙලා තිනවා ශ්‍රී ලංකාව තුලත් බාලදක්ෂ බාලිකාවන් බාලදක්ෂ ව්‍යාපාරات සමග අත්වල බැඳගෙන ඉන්නවා. එතකොට 1907 දී ආරම්භ වෙච්ච බාලදක්ෂ ව්‍යාපාරය 1912 වෙනකොට මේ ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඉතින් බොහොම කෙටි කාලයක් ඇතුළත අද වෙනකොට කියන්නේ ලබන වසර වෙනකොට ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට අවුරුදු 115ක් පිරෙනවා. මේ වෙනකොට ලෝක බාලදක්ෂ ව්‍යාපාරය ගත්තාම මිලියන 60ක පමණ සමාජිකත්වයක් සිටින ලෝකයේ තියෙන වැඩිම තරුණ සහ ළමා සමාජිකත්වයක් තියෙන ලොකුම ස්වේච්ඡා ව්‍යාපාරයකවත් ඒක නිවැරදි. ඒ වගේම රටවල් 190කට විතර ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ සමාජිකයෙක් බවට පත් වෙලා තියෙනවා. අද අපේ ලංකාවේ තත්ත්වය දිහා බැලුවම ලක්ෂයකට 1,20,000කට ආසන්න සමාජික පිරිසක් අපිත් සමග අත්වල බැඳගෙන තියෙනවා. ඒ වගේම බාලදක්ෂ නායක නායිකාවෝ. ඒ කියන්නේ බාලදක්ෂ නායකයෙක් කියන්නේ ස්වේච්ඡාවෙන් කටයුතු කරන වැඩිහිටියෝ. ඒ නිසා වැඩිහිටියෝ ස්වේච්ඡාවෙන් දායක වෙන අනිත් පැත්තෙන් ගත්තම ලංකාවේ තියෙන දැවැන්තම ව්‍යාපාරය තරුණ සහ ළමා කටයුතු වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ ව්‍යාපාරය තුල දැන් අපි පාසල් පද්ධතිය පාදක තමයි විශාල වශයෙන්ම කටයුතු කරන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග බොහොම සුහදතාවයෙන් යුතුව මේ ගනුදෙනුව කරගෙන යනවා. ඊට අමතරව අපේ තියෙන විවෘත සමූහ කියලා ක්‍රමයක්. කියන්නේ පාසල් වලින් බැහැරව දහම් පාසල්, ප්‍රජාශාලා, දේවස්ථාන ඒවා ආශ්‍රිතව අපි ක්‍රියාත්මක කරනවා විවෘත සමූහ කියලා. එවැනි විවෘත සමූහ කියන්නේ තියෙන 100ට ගත්තොත් 5ක් විතර තියෙනවා. නමුත් 95ක් විතර තියෙන අපි පාසල් පාදකව තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් වෙනකොට ලෝකයේ පුරාම විශාල තරුණ සහභාගීත්වයක් තියෙන ව්‍යාපාරයකට තමයි අපි බාලදක්ෂ ව්‍යාපාරය දකින්නේ. මේ ව්‍යාපාරය තුල අද වෙනකොට අපි දකිනවා ලංකාවට විශාල වැදගත්කමක් තියෙනවා. මොකද නොවිධිමත් අධ්‍යාපනය පිළිබඳ පදනම් කරගත්ත අපි දන්නවා නැත්නම් පාසල් පද්ධතිය තුල ක්‍රියාත්මක වෙන විෂයානුබද්ධ අධ්‍යාපන ක්‍රමයක් එක්ක අති තරඟකාරී තැනකනේ අපේ දරුවෝ ඉන්නේ. ඒ නිසා ඒ දරුවන්ට ජීවිතයේ යම් වෙනසක් අත්දකින්න යම් මම දකින්නේ මේක ඇත්තටම බාලදක්ෂ කියන්නේ තෙරපි එකක් කියලා. මම දකින්නේ තෙරපි එකක් කියලා. ඒ නිසා එහෙම තැනකට කටයුතු කරන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි බාලදක්ෂ ව්‍යාපාරය කියලා කියන්නේ. කොමසාරිස්මනි අපි දකින ඔබතුමා සඳහන් කළාට මේ බාලදක්ෂ ව්‍යාපාරය තුළ ඒ කියන්නේ අවිධිමත් අධ්‍යාපනය තුළින් ඔවුන්ගේ පෞරුෂය වර්ධනය කරමින් ඊටම හොඳ මෙහෙවරක් හිටු කරන ඔවුන්ගේ පෞරුෂය වර්ධනය කරන ඒ වගේම නිර්මාණාත්මක පුද්ගලයෙක් බිහි කරන්න. මෙහිදී අපි දකිනවා මේ බාලදක්ෂ ව්‍යාපාරය තුළ ඔවුන් වැඩ කරනකොට හැමදේම නිසි පිළිවෙලක් ඇතුව වැඩ කරන්නේ. අපි කතා බහ කරමු මේ බාලදක්ෂ ක්‍රමය ඔවුන්ගේ නීතින් රීතීන් පිළිබඳව. ඔව් විශේෂයෙන් මේ නොවිධිමත් අධ්‍යාපනය තුළ මේ කටයුතු කළත් BP තුමා අපි ආදරය කරන බේඩන් පවුල් ස්වාමීතුමාට BP කියලා BP තුමාගේ මේ අපි ගත්තොත් එම এডুকেෂන් සයිකොලොජි එක අධ්‍යාපන මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයක් මේක තුල තියෙනවා. ඒ තමයි විශේෂයෙන්ම බාලදක්ෂ ව්‍යාපාරයේ බොහෝ කටයුතු පදනම් වෙලා තියෙන එලිමහන් ක්‍රියා ආශ්‍රිතව. කියන්නේ එලිමහනත් එක්ක පරිසරයත් එක්ක සබාදහමත් එක්ක තමයි සහසම්බන්ධ වෙන්නේ බාලදක්ෂ ව්‍යාපාරයේ කටයුතු 60-70කට වඩා. එතකොට මේ ක්‍රමවේදය තුළ බාලදක්ෂයාට තියෙන මූලික වශයෙන් පොරොන්දුවක් නීති 10ක් බාලදක්ෂයාට තියෙනවා. මේ බාලදක්ෂ ක්‍රමවේදය ඇතුලේ අපේ බාලදක්ෂ කටයුතු වල දරුවෙක් සම්බන්ධ වෙන දැන් පළමු ශ්‍රේණියේදීම. ඒ කියන්නේ අවුරුදු 5
සම්පූර්ණ වෙලා එනකොට සම්බන්ධ වෙනවා. අපේ පද්ධතිය ඇතුලේ අවුරුදු 5මාරෙන් විතර පටන් ගන්න දරුවා අවුරුදු 26 දක්වා මේ ව්‍යාපාරය තුල රැඳිලා ඉන්නවා. ඒ කියන්නේ මුලින්ම සිඟිති බාලදක්ෂයෙක් හැටියට, ඊට පස්සේ පෝතක බාලදක්ෂයෙක්, ඊට පස්සේ බාලදක්ෂ, ඊට පස්සේ මානවක බාලදක්ෂ. එනිසා මේ වයස් මට්ටම් වලට ගැලපෙන විවිධ ක්‍රියාකාරකම් මේක තුල අන්තර්ගත වෙලා තියෙනවා. මේ හැම එකක් තුලම අපි විශේෂයෙන්ම අපි කෙඩෙට් කෝ එක එහෙම නැත්නම් ඒ වගේ ඒවත් එක ගත්තම අපි වෙනස් වෙන්නේ අපි වගේ දැඩි පුහුණුවක් අපේ නැහැ. මෙතෙන්දී අපි පදනම් කරගන්න එක ලස්සන වචනයක් තියෙනවා. ඒ තමයි ස්මාර්ට්නස්. හුරුබුහුටිකම. ඒ නිසා බාලදක්ෂ ජීවිතය තුළ උගන්නන පුරුදු කරන එහෙම නැත්නම් ප්‍රැක්ටිස් කරන දේ තමයි හුරුබුහුටිකම. ඒතර ඒ හුරුබුහුටිකම ඇතුලේ ඇඳුමක් ඇඳත් අපි ඒක අඳින්නේ කොහොමද? ඒකේ නීට්නස් එක මොකද්ද? අපි කොණ්ඩයක් පිරනවා අපි කොණ්ඩේ පීරන්නේ කොහොමද? ඒ හැම දෙයක් ඇතුළෙම ඒ හුරුව කුඩා කාලයේ සිටම ලබා දෙන වැඩපිළිවෙලක් තමයි බාලදක්ෂ ව්‍යාපාරය තුළ තියෙන්නේ. ඒ නිසා තමයි සුභාෂ් රොබෝයි කියනවා වගේ මේ සමහරක් අයගෙන් බාලදක්ෂව වෙනස් කරලා අඳුර ගන්න පුළුවන් හරි ඉක්මනට. ඒ කියන්නේ වැඩවල පිළිවෙලක් තියෙනවා, යම් හික්මීමක් තියෙනවා. බැලු බැලමට වැඩක් කරා නම් ඒ තන අස්පස් කරලා තමයි කටයුත්ත අවසන් කරන්නේ. ඒ කියන්නේ කඳ උරක් කරත් අන්තිමට අතුපත ගාලා පුංචිම කොලෙත් අතින් හරි අරගෙන අයවත් කරලා තමයි ඒ කඳුරු භූමිය සුද්ධ කළා තමයි එතන යන්නේ. ඒ නිසා ඒ ජීවිත හුරුව මේක ලයිෆ් ස්ටයිල් එකක් විදිහට ගත්තොත් ඒක ජීවිත හුරුව හදන වැඩපිළිවෙල බාලදක්ෂ ව්‍යාපාරය තුළ අපේ බාලදක්ෂයන්ට කුඩා කාලේ ඉඳන්ම පුරුදු වෙනවා. ඒක මම හිතන්නේ අතිශයින් වැදගත්. අද වගේ සමාජයක එහෙම ප්‍රැක්ටිස් එකක් ජීවිතේට අත්‍යවශ්‍ය වෙලාවක බාලදක්ෂ ව්‍යාපාරය ඒ නොවිධිමත් අධ්‍යාපන ක්‍රමය තුළ ඒ සමාජ අඩුව පුරවන ව්‍යාපාරයක් හැටියට තමන්ගේ කාර්යභාරය ඉටු කරමින් ඉන්නේ. වගේ මම හිතන්නේ කොමසාරිස්තුමනේ ඔබතුමා හොඳ ප්‍රවේශයක් අපිට ලබා දුන්නා. මම ඊළඟට අහන්න කැමතියි මෙහිදී මේ ඔබතුමා සඳහන් කළා මේ බාලදක්ෂයන් හොඳ නායකත්වයක්, ඒ වගේම හොඳ පෞරුෂයක්, ඒ වගේම හොඳ පිළිවෙලක් ඇතුව තමයි හැම වෙලේම වැඩ කරන්නේ. සමාජයෙන් අපිට ඉතා ඉක්මනින් අඳුර ගන්න පුළුවන් මේ පුද්ගලයා බාලදක්ෂයෙක් කියලා. ඉතින් එතකොට මේ වගේ දේවල් තරුණ ප්‍රජාවට කොතරම් වැදගත් වෙනවද මේ වගේ මේ පෞරුෂ වර්ධනයේ නිර්මාණාත්මක පුද්ගලයෙක් බිහි කිරීමේ නායකත්ව ගුණාංග බිහි කිරීම කොයිතරම් වැදගත්ද තරුණ ප්‍රජාවට? ඔව් මෙහෙමයි. අපි දැන් අපේ පාසල් ක්‍රමයේ ගත්තම හිතන්නේ මේ වර්තමාන රජය විසින් ක්‍රියාත්මක කරන අපේක්ෂා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දිහා බැලුවාම ඊටමත් පැහැදිලිනේ ක්‍රියාකාරී අධ්‍යාපනයක්නේ ගේන්න හදන්නේ. ඒ නිසානේ ඒ කියන්නේ ප්‍රැක්ටිකල් වැඩි කරලා තමයි තියෙන්නේ. ඒක තමයි වෙන්න ඕනේ වැඩි. මොකද එහෙම නැත්නම් අපිට මේ වෙනකොට තිබිච්ච බරපතලම ප්‍රශ්නයක් තමයි ලෝකේ රැකියාව වෙළඳ පොලේ අඩුවක් තිබ්බේ නැහැ. හැබැයි රැකියාවන් වලට ගැළපෙන අධ්‍යාපනයක් සහ සූසුකම් සහිත අපෙන් හරි ප්‍රොඩක්ෂන් එකක් ඉන්නේ. හරියට ගත්තොත් එහෙම. ඒතර ඒ නිසා තමයි ඒක. ඒතර අපි බාලදක්ෂ ව්‍යාපාරයේ හැටියට අපි කුඩා කාලේ ඉඳන්ම කරන්නේ මේ සමාජානුයෝජන ක්‍රියාවලිය, ඒ වගේම පෞරුෂ වර්ධන ක්‍රියාවලිය අපි ක්‍රියාත්මක කරගෙන යනවා. දැන් අපි අලුත් වැඩ පිළිවෙලකට අවිලා තියෙනවා. දැන් මම ඔබට කලින් කිව්වා සිඟිති තමයි අපේ තියෙන කුඩාම අංශය. දැන් මම තව උත්සාහයක් කරගෙන ඉන්නවා. දැන් අපි මූලික ක්‍රියාමාර්ග ටික අරගෙන ඉන්නවා. අපි දැන් පෙර පාසල දක්වා මේක පල්ලෙහාට ගෙනියනවා. අවුරුදු 3-5 අතර පෙර පාසල් දරුවෝ අපි concept එකක් ගේනවා අත් සහ සිත් කියලා. අත් සහ සිත් කියලා අපි concept එකක් ගේනවා. ඒ concept එක ඇතුලේ අපි වුණව මේකට නඹුරු කරගැනීමේ ප්‍රයත්නක යෙදෙනවා. එතකොට අපි හිතනවා කුඩා කාලේ ඉඳලා දැන් අපි සෝෂල් ගන්නේ උදාහරණයක් ජපානයේ ළමයිගේ ළමා කාලය ගැන ගන්නවා. එහෙම නැත්නම් අපි වෙන ස්විට්සර්ලන්තයේ ළමා කාලය ගැන ගන්නවා. හැබැයි අපිට ඇයි අපේ ළමා කාලය ගැන අපිට කතා කරන්න බැරි? ඒ කියන්නේ එහෙනම් අපි පිළිගන්නවා අපිට කොයි හරි වැරදිච්ච පොඩි තැනක් තියෙනවා කියලා. මම හිතන්නේ මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල උනත් උත්සාහ කරන්නේ මේ වැරදිච්ච තැන නිවැරදි කරන්නනේ. ඒක තමයි මම දැක්ක අග්‍රාමාත්‍යතුමිය කියනවා මේක අපි පරිවර්තනීය වෙනසක් කරන්න ඕනේ කියලා. අන්නේ පරිවර්තනීය වෙනස ඇත්තටම බාලදක්ෂ ව්‍යාපාරය තුළ මීට අවුරුදු 100කට විතර කලින් පටන් ගත්තා. BP තුමා ඒ පරිවර්තනීය වෙනසට අවශ්‍ය කරන පස තමයි පරිසරය තමයි නිර්මාණය කරගෙන ආවේ. අපි කොච්චරක් දුරට ඒක අපේ දේවල්ට අපි ඇප්ලයි කරගෙන තියනවද කියන එක තමයි වෙනස තිබෙන්නේ. ඒ නිසා බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වෙන දරුවන්ගේ, තරුණයන්ගේ, යෞවනයන්ගේ පෞරුෂත්වය පැහැදිලිව වර්ධනය වීමක් වෙනවා. මොකද මේක තුල කාණ්ඩ ක්‍රමයේ තියෙනවා. ළමයා හුදකලා වෙන්නේ බලන්න හොයලා බාලදක්ෂ සීදි විනසා ගන්න අය අතරේ බාලදක්ෂෝ ඉතාම අල්පයි. ඉතාම අල්පයි. ඇයි? ඔවුන්ට කණ්ඩායම්ක් එක්ක වැඩ කළ පුරුද්ද තියෙනවා. ඔවුන්ට ජීවිතේ බෙදා ගන්න යාළුවෙක් ඉන්නවා. ඔවුන් හුදකලා බවින් මිදිලා තියෙනවා. මේ වෙනකොට
ලංකාවේ දරුවෝ මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක් තමයි හුදකලා වෙලා තියෙන්නේ. ළමයයි ෆෝන් එකයි, ළමයයි ටැබ් එකයි, ළමයයි කම්පියුටරේ. නැත්තම් ළමයා තනියම කාමරේ ඉන්නේ. ඒ නිසා මේ හුදකලාව ඇතුලේ ළමයා ගන්න තීරණ හරි ඉන්ස්ටන්ට් වෙලා තියෙනවා. ෂණික තීන්දුව ගන්න. ෂණිකව මිත්‍ර සම්බන්ධය ඇති කරගන්නේ ප්‍රේම සම්බන්ධය ඇති කරගන්නේ ෂණිකව. SMS එකකින් හදාගන්න ප්‍රේම සම්බන්ධේ SMS එකකින්ම බ්‍රේක් අප් වෙලා යනවා. ඒකට ඔරොත්තු දෙන මට්ටමට අපේ දරුවෝ ගොඩ නැගිලා නැහැ. අවසාන ප්‍රතිඵල වෙන්නේ සීද විනාශ ගැනීම. ඒ නිසා හැබැයි බාලදක්ෂ වගේ ව්‍යාපාර තුල සක්‍රියව කටයුතු කරන දරුවෝ එවැනි තීන්දුව తీරන වලට යන්නේ නැහැ. මොකද මනා පෞරුෂයක් සහිතව ගොඩ නැගිලා තියෙනවා. ඒ පෞරුෂත්වය තුල උන්ට හැකියාව ලැබිලා තියෙනවා. ජීවිතයේ එන ප්‍රශ්නෙට මුහුණ දීලා ඒ ප්‍රශ්නේ හරහා ගමන් කරන්න. කියන්නේ යථාර්ථය හරහා ගමන් කරන්න පුළුවන් පෞරුෂයක් සහිත දරුවෙක් නිශ්චිතවම බාලදක්ෂ ව්‍යාපාරය තුල බිහි වෙනවා. මම පැහැදිලිව සඳහන් කළ ආකාරයට මම හිතන්නේ බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණක් වෙන්නේ ශාරීරිකව, මානසිකව හා ආධ්‍යාත්මිකව පරිපූර්ණ පුද්ගලයෙක් බිහි කිරීම. මම හිතන්නේ එතකොට ඔබතුමා සඳහන් කළ ආකාරය ඊටාම පැහැදිලි. අපිට ඒ වගේම අපි දැනගන්න කැමති මේ ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය තුළ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් මොන වගේ ක්‍රියාත්මකීන්ද ඉදු කරන්නේ මොන වගේ දේවල්ද සංවිධානය කළා තියෙන ඉදිරි වැඩ කටයුතු සඳහා? අපි දැනට මූලිකව දැන් මම පත් වෙලා මාස 5යි. ජනවාරි 13 වෙනිදා තමයි ජනාධිපති තුමා තමයි ශ්‍රී ලංකා බාලදක්ෂ පනතේ අනුව ප්‍රධාන බාලදක්ෂය වෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සංගමේ ප්‍රධාන අනුශාසක වෙන්නේ රටේ ජනාධිපතිවරයා. ඒ අනුව ජනාධිපතිවරයාට තමයි බලය තියෙන පනත ප්‍රකාරව ප්‍රධාන කොමසාරිස්වරයා සහ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්වරයා පත් කිරීම සම්බන්ධයෙන් අනෙකුත් පත් කිරීම සම්බන්ධයෙන් බලධාරියා හැටියට කටයුතු කරන ජනාධිපතිතුමා අතිගරු ජනාධිපතිතුමා. ඒ නිසා එතුමා විසින් මාව පත් කරේ ජනවාරි 13 වෙනිදා මම 14 වෙනිදා වැඩ බාරගත්තේ. දැන් මාස 5යි. දැන් මේ වෙනකොට අපි කටයුතු කරගෙන යනවා පොලිස් දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා අපි පොලිස් ස්කවුටින් අපි ආරම්භ කරලා තියෙනවා. දැන් පාසල් 50කට වැඩි ප්‍රමාණයක පයිලට් ප්‍රොජෙක්ට් එකක් නියම ව්‍යාපෘතියක් අපි ක්‍රියාත්මක කරනවා. අපේ තියෙනවා ගුවන් හමුදාවත් සමග යා ස්කවුටින්, ගුවන් බාලදක්ෂ, නාවික හමුදාවත් එක්ක තියෙනවා සී ස්කවුටින්, නාවික බාලදක්ෂ. අපි පොලිස් දෙපාර්තමේන්තුවත් එක්ක පටන් ගත්තා පොලිස් බාලදක්ෂ. ඒක අලුත් වැඩක්. මම හිතනවා ඒක සෑහෙන දුරට දරුවෝ තුලට යයි කියලා. අපි ඒක තුල ප්‍රවීණතා පදක්කම් කීපයක් හඳුනා දීලා තියෙනවා. නාකොටික් පැත්තට, ඊට පස්සේ සොකෝ, ඒත් එක්කම K9 කැනල් 9 පැත්තට, ඊට පස්සේ අපි ලෝ, කමියුනිටි පොලිස්, ඔය වගේ අපි ප්‍රවීණතා පදක්කම් අපි විශේෂයෙන්ම 9ක් හඳුන්වලා දීලා තියෙනවා. සාමාන්‍ය බාලදක්ෂ දරුවන්ටත් එක්ක කිරීමේ හැකියාව තියෙනවා. ඒක අපේ එක ප්‍රධාන ව්‍යාපෘතියක් දැන් ක්‍රියාත්මක වෙනවා. දෙවෙනි එක තමයි මම කලින් කියපු සුපිපි අංශය. සුපිපි අංශය කියන්නේ පෙර පාසල් දරුවෝ සඳහා අපි තියාගෙන තියෙන ස්ථානය. ඒක දැන් ලබන මාසයේ අග වගේ වෙනකොට අපිට ඒ කටයුත්ත ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම අපි ආබාධිත දරුවෝ සඳහා මේ වෙනකොට තිබෙත් පරණ ක්‍රමයේ තිබ්බේ අපේ සාමාන්‍ය දරුවෝ කරන සිලබස් එකම තමයි ආබාධිත දරුවන්ට තිබ්බේ. ඒ නිසා ආබාධිත දරුවෝ සඳහා අපි ජාතික ප්‍රතිපත්තියක් අපි නිර්මාණය කරලා තියෙනවා විද්වතුන් එක්ක එකතු වෙලා. දැන් බාලදක්ෂ ව්‍යාපාරය තුළ විකල්ප පදක්කම් ක්‍රමයක් ආබාධිත දරුවෝ සඳහා අපි නිර්මාණය කරගෙන ඩිසේබල් අයට. ඒක ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙච්ච ආබාධිත ඒ වගේ සෙන්ටර්ස් තියෙනවා 700ක් විතර. ඒ බලාපොරොත්තු වෙන ඒ ඉන්න දරුවෝ විශේෂයෙන්ම සවශව වර්තමාන දත්ත අනුව අධ්‍යාපන පද්ධතියට වාර්ෂිකව 4000ක් එකතු වෙන ඔටිසම් තියෙන දරුවෝ. ඒ නිසා මේ දරුවෝ සම්බන්ධයෙන් අපි විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. අපි අලුත් ප්‍රතිපත්තියක් හදලා තියෙනවා. අලුත් විෂය නිර්දේශයක් හදන්න මූලික ක්‍රියාමාර්ග ටික අරගෙන තියෙනවා. තව මාස දෙකක් ඇතුළත අපි ආබාධිත දරුවෝ වෙනුවෙන් අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම බාලදක්ෂ අංශයේ සුබ සාධන කටයුතු පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. තරුණ වැඩසටහන අපි රිවිව් කරනවා. සිංගිති සුපිපි, සිංගිති පෝතක සහ බාලදක්ෂ වැඩසටහන් සියල්ලම මේ මාස කිහිපය ඇතුලේ අපි රිවිව් කරන්න පටන් ගන්න තියෙනවා. ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ තියෙන ඒ ප්‍රමිතීන්ට අනුකූලව අපේ කටයුතු ජාත්‍යන්තර මට්ටමට ගෙනියන හැකියාව අපි මේ වෙනකොට ගොඩනගලා තියෙනවා. අපි ආසන්නයේම තියෙන්නේ ලබන සතිය වෙනකොට මම ඒකත් මේත් එක්කම කියන්න. මම හිතන්නේ කොළඹ ප්‍රථම වතාවට කොළඹටත් පොසොන් කියන වැඩසටහනක් අපි නිර්මාණය කළා තියෙනවා පොසොන් උත්සවය වෙනුවෙන්. මීට කලින් මම හිතන්නේ කොළඹේ වගේ එකක් තිබ්බේ නැහැ කියලා අපි විශ්වාස කරන්නේ. බාලදක්ෂ ව්‍යාපාරات පළවෙනි වතාවට කරන්නේ කොළඹටත් පොසොන් ජාතික බාලදක්ෂ පොසොන් කලාපය. ලේක් හවුස් වටරවුමේ ඉඳලා පොලිස් මූලස්ථානයේ අසල තියෙන වටරවුම දක්වා චිත්තම්පලමේ ගාඩිය මාවතක් බාලදක්ෂ මූලස්ථානයක් කේන්ද්‍රගත කරගෙන අපි විශාල පොසොන් කලාපයක් අපි සූදානම් කරලා තියෙනවා. ඒකේ තොරණ
ඒ වගේම තරණය කරන්න පුළුවන් මිහින්තලා පව්වක් මිනිස්සුන්ට නැගලා බහලා ඒ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් මිහින්තලා පව්වක්. ඊට පස්සේ භක්ති ගීත ප්‍රසංග 3ක් තියෙනවා එක දවසට. ඒ කියන්නේ 28 29 කියන දෙදින තමයි මේක තියෙන්නේ. 28 වෙනිදා 29 හවස 6:30 ඉඳලා අලුයම 1 දක්වා මේ කලාපය ක්‍රියාත්මකයි. හවස 7ට 9ට 11ට භක්ති ගීත ප්‍රසංග තියෙනවා. එක දවසකට විතරක් භක්ති ගීත කියන්න බාලදක්ෂ දරුවෝ 625ක් සහභාගී වෙනවා. ඒ වගේම දවස් දෙකට 1250ක් දරුවෝ භක්ති ගීත ප්‍රසංගය සඳහා සහභාගී වෙනවා. ඊට අමතරව ආරායිත පහන් කූඩු ගුවන් හමුදාව, නාවික හමුදාව, යුද හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, බන්ධනාගාර අධිකාරිය කියන ආයතන පහෙන් ආරායිත පහන් කූඩු 20කට අධික ප්‍රමාණයක්. විශාල ප්‍රමාණයේ පහන් කූඩු 20කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඊට අතිරේකව බාලදක්ෂ දිසාවන් තියෙනවා 37ක් අපේ ලංකාවේ. බාලදක්ෂ දිසාවන් 37 නියෝජනය කරලා දර්ශනීය යාන්ත්‍රිකව ක්‍රියාත්මක වෙන පහන් කූඩු 40කට අධික ප්‍රමාණයක් මේ කලාපය තුලයි ප්‍රදර්ශනය කරනවා. ඒ දිසා මට්ටමින් ඉදිරිපත් කරන පහන් කූඩු ඇත්තටම තරගයක් තියෙනවා. ඒ තරගයේ පළවෙනි ස්ථානයට අපි ලක්ෂයක්, දෙවෙනි ස්ථානයට 75000ක්, තුන්වෙනි ස්ථානයට 50000ක් සහ හතරවෙනි ස්ථානයේ සිට 10වෙනි ස්ථානය දක්වා 25000 දක්වා තෑගි දෙන තීරණය කළා තියෙනවා. සහභාගී වෙන දරුවන්ට කියන්නේ භක්ති ගීත සඳහා සහ පහන් කූඩු සඳහා වටිනා ජාතික මට්ටමේ සහතිකයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව යම් දරුවෙක් තමන්ගේ පවුලේ කට්ටියත් එක්ක පොසොන් කලාපේ නරඹන්න එනකොට එයා බාලදක්ෂ නිල ඇඳුමින් ආවොත් එයාට මතක හිටින සමරු සටහනක් එයාගේ ලොග් පොතේ අලවා ගැනීමට තරම් වටිනාකමක් තියෙන සමරු සටහනක් ලබා දෙන්න අපි කටයුතු යොදලා තියෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා සියලුම කොළඹ සහ බස්නාහිර එන්න පුළුවන්. සියලුම දෙනාට මේ පොසොන් කලාපේ නරඹන්න එන්න කියලා. ඒ වගේම බාලදක්ෂ දුවල පුතාලාට අපි ආරාධනා කරනවා ඔබ පැමිණෙනකොට ඔබ නිල ඇඳුමින් එන්න. ඔබට වටිනා තිලිනයක් සමරු තිලිනයක් ඔබ වෙනුවෙන් වෙලා තියෙනවා. ඔබට ඒක ලබා ගන්න පුළුවන්. ඒත් එක්ක මේ අවස්ථාවේදී මම සිහිපත් කරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය. මොකද අපත් සමග සම්පූර්ණම සම්බන්ධීකරණ සහයෝගීතාවය ලබා දෙන ජනාධිපති ලේකම් කාර්යාලය. එනිසා එහි ජනාධිපති ලේකම්තුමාව සහ ජ්‍යෙෂ්ඨ ජනාධිපති ලේකම් කුමාරනායක මහත්මයා, ආචාර්ය කුමාරනායක මහත්මයාව, ඊට අතිරේකව ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහත්මයාව ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම අපි තාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔවුන් විශාල දායකත්වයක්, විශාල සහයෝගයක් අපිට ලබා දෙනවා. ඔවුන්ගේ සහයෝගය නැත්නම් අතන සමාජ මේ වැඩේ අපිට කරගන්නත් බරපතල අසීරුතාවයකට පත් වෙනවා. ඊට අමතරව ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය, ඊට අතිරේකව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් මේක තුල කරනවා. ඔවුන්ටත් අපේ ගෞරවය, ප්‍රණාමය පුද කරනවා. මොකද මේක ජාතික වැදගත්කමක යුතු ඉවෙන්ට් එකක් කියලා අපි විශ්වාස කරනවා. අවස්ථාවක් කියලා හිතනවා. මොකද කොළඹටත් පොසොන් කියන වචනේ ඇතුළෙම තියෙන විශේෂ මීට කලින් කොළඹ එහෙම එකක් වුණේ නැහැ කියලා. මොකද අපි දන්නවා පොසොන් තියෙන්නේ අනුරාධපුර පොළොන්නරුව මේ පැත්තට යන්න ඕනේ. අපේ ලක්ෂ ගාණක් ජනතාව යනවා. හැබැයි හැමෝටම එම අනුරාධපුරයටම ගිහලා එක් කරන්න බෑ. ඒ නිසා අපි මෙතනදී කොළඹට මේ පොසොන් අත්දැකීම ගේන්න හදන්නේ. මොකද පොසොන් කියන්නේ අපි හිතනවා හුදෙක්ම ආගමික උත්සවයක් විතරක් නෙමෙයි. පොසොන් කියන්නේ සංස්කෘතික උත්සවයක්. ඊට එහා ගිය අපේ රට, දේශය ජාතියක් හැටියට, රටක් හැටියට ගොඩනගන්න සංස්කෘතියම හා ශිෂ්ටාචාරය වශයෙන් අපිට අතිශය බලපෑමක් කරපු උත්සවයක්, අවස්ථාවක්. ඒ නිසා මේක අතිශයින් වැදගත් අවස්ථාවක් කියලා අපි ජාතික සංගමයක් හැටියට බාලදක්ෂ ව්‍යාපාරය හිතනවා. ඒ නිසා අපේ තියෙන්නේ අපේ රටට, ආගමට, ජාතියට අපේ යුතුයකම් ඉෂ්ට කරන්න ඕනි කියලා තමයි පොරොන්දුවේ තියෙන්නේ. ඒ නිසා ඒ යුතුයකම ඉටු කිරීමේ තවත් දැවැන්ත ක්‍රියාමාර්ගයක් තමයි කොළඹටත් පොසොන් ජාතික බාලදක්ෂ පොසොන් කලාපය 2026 කියලා කියන්නේ. ඒ නිසා ඔබටත් ආරාධනා කරනවා. සියලු දෙනාටම අපි ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා. බැතිබර සිටින ආරාධනා කරන එන්න අලුත් අත්දැකීමක් විඳ ගන්න පුළුවන්. නිදහසේ ඊට අමතරව දන්සල් තියෙනවා. රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන, සංචාරක හෝටල් ගණනාවක් අපත් සමග මේ ව්‍යාපෘති අපත් සමග අත්වල බැඳගෙන තියෙනවා. ඒ සඳහා සමරි කෙටි බාධා කිරීමක් අපේ වෙලාව බලාගෙන නැවත එකතු වෙමු වැඩසටහනට. ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. ඔබ නැවතත් අලුත් දිනක් වැඩසටහන සමගින් අපි කතා බහ කරමින් සිටියේ බාලදක්ෂ පොසොන් කලාපය පිළිබඳව. ඉතින් අපි ආරාධනා කරන ඔබටත් එකතු වෙන්න කියලා මේ පොසොන් කලාපෙට. ඒ වගේම අවසාන වශයෙන් කොමසාරිස්තුමනි අපි දැනගන්න කැමතියි ඔබතුමාට දෙන්න පුළුවන් පණිවිඩය මොකද්ද? බාලදක්ෂ පුද්ගලයන්ට, බාලදක්ෂයන්ට, ඒ වගේම තරුණ ප්‍රජාවට මොන වගේ පණිවිඩයක්ද ඔබතුමාට දෙන්න පුළුවන්? ජීවිතේ අපිට අවස්ථා කියන දේවල් ලැබෙන්නේ බොහොම අඩුයි. හැබැයි අවස්ථාවල් ලැබෙනකන් ඉන්න නැතුව
දේවල් අපිට නිර්මාණය කරගැනීමේ හැකියාව තිබෙනවා. එක. දෙවෙනි එක තමයි ඔබට යම් අවස්ථාවක් ලැබුණොත් ඒක තමා වෙනුවෙන් යමක් කරගැනීමට තියෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. හැබැයි එතනින් එහාට ගිහිල්ලා ඔබේ පවුලට, ඔබේ ගමට, ඔබේ රටට, ඔබේ මේ අපි ජීවත් වෙන සමාජයට යමක් කරන්න පුළුවන් තැනකට අපි ගමන් කළ යුතු වෙනවා. ඒ වගකීමක් සමාජ වගකීමක් අපි හැමෝටම පැවරලා තියෙනවා. ඒ වගේ වැඩක් කරන්න හිතක් පහළ වෙන්න එපා. ඒ වගේ වැඩක් කරන්න හැකියාවක් තියෙන්න එපා. ඒ හැකියාව සහ හිත නිර්මාණය කරන තැනක් තමයි බාලදක්ෂ ව්‍යාපාරය කියලා කියන්නේ. ඒ නිසා මේ වෙනකොටත් බාලදක්ෂ ව්‍යාපාරය තුළ ඉන්න දරුවන්ට අපි ආරාධනා කරනවා සැබෑවටම බාලදක්ෂ ජීවය කියන එක අපි කියනවා ස්කවුට් ස්පිරිට් එක ඔබේ ජීවිතය තුළ ජීවමානව තියාගන්න. තවමත් බාලදක්ෂ ව්‍යාපාරයක් සමග අත්වැල් බැඳගෙන නැති සියලු දෙනාට ආරාධනා කරනවා බාලදක්ෂ ජීවය කියන්නේ මොකක්ද කියලා අත්දකින්න, අත්විඳින්න අපිත් එක්ක එකතු වෙන්න. නිශ්චිතයි ඔබේ ජීවිතය ඔබට වරදින්නේ නැහැ. හොඳයි බොහොම පැහැදිලි පරිවේඩයක්. ඉතින් අපි අද දවසේ කතා කරන්නේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මොනවාද වැඩ කටයුතු ඒ වගේම වුන් ඉදිරියට සංවිධානය කරන පොසොන් කලාපය පිළිබඳව අපිත් සමග සාකච්ඡාවට සම්බන්ධ වුණේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කර මහතා. ඔබතුමාට ගෞරවයෙන් සමුදෙනවා. බොහොම ස්තුතියි මේ තොරතුරු අපිත් සමග බෙදා ගන්නට.